ඉතින් අදත් උකලන්ට ආදරණීය ලොක් එකක් කරන්න ආවා. ලස්සන. අද මං ඇවිල්ලා තියෙන්නේ වක්‍රවල තියෙන සුප් කේෆ් එකට. මෙතන මම පොඩ්ඩක් කතා කරනවා. ඒත් පොඩි සද්ද පද්ද වගේක් ආව හින්දා මම වොයිස් එක මියුට් කරා. හින්දා මම රෙකෝඩ් කරා දැන් මගේ වොයිස් එක. දැන් මේ අපි යන්නේ සුප් කේෆ් එකේ අද තියෙනවා ෆයර්වර්ක්. මං ඉස්සෙල්ලාම කියන්නම්කෝ කටාරවල ඉන්න අපේ මුස්ලිම් යාළුවෝ හැමෝටම ඊද් මුබාරක්. අද ඊද් දවස. ඉතින් ඒකින්ද මෙහෙ වෙලාවෙන් රෑ 8ට ෆයර්වර්ක්ස් තියෙනවා. ඉතින් මම මේ ආවේ ඔයගලන්ට ඒක පෙන්නන්න. මේ විදිහට ඇවිදගෙන යනකොට පොඩි පොඩි ලස්සන තැන් තියෙනවා. ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ඇඳුම්, තේ ජාති, කොෆි ජාති හැමදේම තියෙනවා. පොඩි අය ලොකු අය අද නම් ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. මේ විදිහට ලයිට්ස් වලින්, බෝඩ් වලින් හැම දෙයකින්ම ඩෙකොරේට් කරලා තියෙනවා. ඩෙකොරේෂන් දාලා තියෙන්නේ ලස්සන ලයිට් වලින්. ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේක පේන්නේ ඒගොල්ලෝ කවුන්ට් කරනවා මේ ෆයර්වර්ක් එක යන ටයිම් එක. ඒ ටයිම් එක දාලා තියෙන තැන තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ විදිහට බෝඩ් කොහොමත් ෆයර්වර්ක් නැතත් මේ බීච් එකේ තියෙනවා ලස්සනට. ඉතින් අද වෙනදටත් වඩා ලස්සනයි. ඉතින් මේ විදිහට චුට්ටක් තියෙනවා. ඉතින් අමතක කරේ නෑ ඒවෙන් මොන හරි අරගෙන කන්න. දුවට වඩා ඉතින් මම තමයි කඩචෝරු හොයන්නේ. ඒගොල්ලොත් ආසයි නේද වයස කීය වුණත් කඩචෝරු කන්න. ලස්සන ෆොටෝ ගන්න. ඉතින් මම තමයි අපේ ගෙදර හරිම ආස. ඔන්න ඊට පස්සේ කන තැනක් හොයාගෙන ආවා. රෙස්ටොරන්ට් ඔක්කොම ෆුල්. දැන් මේ රෙස්ටොරන්ට් එකේ ලයිට් තියෙන පැත්ත සම්පූර්ණ ෆුල්. මේ දැන් මං ඉන්න තැන කළුවරයි ටිකක්. ඉතින් අපි මෙතනින් කාලා තව අපිට පැයක වගේ වෙලාවක් තිබ්බා. ඉතින් අපි කරේ ඉතින් ඇවිත්තා ලස්සන තැන් බැලුවා, පොඩි පොඩි කෑම ටේස්ට් කරලා බැලුවා. ඉතින් මේ විදිහට ෆයර්වර්ක් වෙනකන් අපි අපේ කාලේ ගත කරා. දැක්කනේ දුව නම් කැමති නෑ පොඩ්ඩක්වත් වීඩියෝ කරනවාට එයාව. ෆොටෝ වලටත් එහෙම තමයි. මම තමයි ඉතින් ගෙදර පොඩි එකා වගේ ඉන්නේ. ඉතින් අනිත් අය ෆොටෝ ගන්නවට වීඩියෝ කරනවට එච්චර කැමති නැහැ. දැන් බලමු ෆයර්වර්ක් යන්නත් ළඟයි. බලන් ඉන්නකෝ. ඔයගලන්ට ලස්සනට පෙන්නන්න.
දැන් ඔන්න ෆයර්වර්ක් ඉවරයි. පේනවා ඉන්න සෙනඟ බොහොම අමාරුවෙන් තල්ලු වෙවි එළියට යනවා. කාර් පාක් එකට යන්න ඕනේ. හරිම ලස්සන ෆයර්වර්ක් එකක් තිබ්බා. ගොඩාක් ලස්සනයි. ඔයගොල්ලෝ දකින්න ඉතින් මම මේකට වීඩියෝ එකක් ඇඩ් කරා. දැන් අපි ෆයර්වර්ක් බලලා ඉවරලා එළියට යන්න විදියක් නැතුව ඉන්නේ. දිග පෝලිමක් තියෙනවා. සමහරවිට උඩ යන්න වෙයිද දන්නේ නැහැ. අද වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආදරේ